90 දශකයේ සිහින කුමරිය මදුරි ඩික්සිත්. අයිබෝන් ද ආර්ට් ෆ්‍රේම් රසිකයන් සියලු දෙනාටම අද අපි කතා කරන්නේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ දක් ගර්ල් විදියට මුළු ಭಾರತයක්ම තමන්ගේ සිනහවෙන් වශී කරගත්ත අසමසම තාරකාවක් ගැනයි. ඇය රංගනයෙන් වගේම නර්තනයනුත් තමන්ටම ආවේනික වූ සලකුණක් තැබුවා. ඇය තමයි මදුරි ඩික්සිත්. අද අපි ඇගේ ළමා කාලේ ඉඳන් ඇගේ සාර්ථකත්වය සහ පෞද්ගලික ජීවිතයේ රහස් ගැන විස්තරාත්මකව කතා කරමු. 1967 මැයි 15 වෙනිදා මුම්බයි නගරයේ මහාරාෂ්ට්‍ර පවුලක උපත ලබන මදුරි කුඩා කාලේ ඉඳන්ම නර්තනයට හරිම දක්ෂයි. ඇය වයස අවුරුදු 3 ඉඳන්ම කතක් නර්තනය හදාරන්න පටන් ගත්තා. ඇත්තටම ඇය සිනමාවට එන්න කලින් මයික්‍රෝබයොලොජි, ඒ කියන්නේ ශුද්‍ර ජීව විද්‍යාව හදාරපු උපාධිධාරිනියක්. හැබැයි ඇගේ දෛවය ලියවිලා තිබුණ විද්‍යාගාරයක නෙමෙයි, රිදී තිරය මතයි. මදුරි සිනමාවට එන්නේ 1984 වසරේ අබෝධ් කියන චිත්‍රපටයෙන්. හැබැයි චිත්‍රපටය අසාර්ථක වුණා. ඇයව මුළු ඉන්දියාවම හඳුනාගත්තේ 1988 දී තේසාබ් චිත්‍රපටය හරහායි. එහි ඒක් දෝ තීන් ගීතයට ඇය පෑ නර්තනය අදටත් බොලිවුඩ් ඉතිහාසයේ ඉතාම ජනප්‍රියයි. ඉන්පසු ඇය සිනමාවේ සාර්ථක ගමනක නිරත වුණා. දිල්, බේටා සහ කල්නායක වැනි චිත්‍රපට හරහා ඇය බොලිවුඩයේ අංක 1 නිලිය බවට පත් වුණා. විශේෂයෙන්ම 1991 දී සංජය දත් සහ සල්මන් ખાન සමග රඟපෑ සාජන් චිත්‍රපටය ඇයගේ සිනමා දිවියේ ස්වර්ණමය සන්ධිස්ථානයක් වුණා. මදුරිගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දී සංජය දත් සමග තිබුණු ප්‍රේම සම්බන්ධය අමතක කරන්න බෑ. සාජන් සහ කල්නායක රූගත කරන කාලේ ඔවුන් දෙදෙනා විවාහ වීමට පවා සූදානම්ෙන් සිටි බව පැවසෙනවා. නමුත් 1993 දී සංජය දත් සිරගත වීමත් සමග මදුරි ඔහුගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණා. ඒ වගේම එකල සුපිරි තරුවක් වුණු අජේ ජඩේජා සමගත් ඇයගේ නම සම්බන්ධ වුණා. නමුත් මේ සියලු කතාබහ මැද්දේ ඇය 1999 වසරේදී සියල්ලන්ව මවිත කරමින් ඇමරිකාවේ පදිංචි වුණු වෛද්‍යවරයෙකු ශ්‍රීරාම් නේනේ සමග විවාහ වුණා. විවාහයෙන් පසු ඇය සියල්ල අතහැර ඇමරිකාවට ගොස් සාමාන්‍ය ගෘහණියක් ලෙස කාලය ගත කළා. වසර කිහිපයකට පසු ඇය නැවතත් ඉන්දියාවට පැමිණියා. ඇය ආජා නච්ලිය වැනි චිත්‍රපට හරහා නැවත සිනමාවට පිවිසුණා. දේවදාස් චිත්‍රපටයේ චන්ද්‍රමුඛී ලෙස ඇය කළ රංගනය කිසිදා අමතක නොවන එකක්. අද වන විට මදුරි දරුවන් දෙදෙනෙකුගේ මවක් ලෙසත් සාර්ථක රූපවාහිනී විනිසුරුවරියක් සහ ව්‍යාපාරිකාවක් ලෙසත් ඉතාම සාර්ථක ජීවිතයක් ගත කරනවා. මදුරි ඩික්සිත් කියන්නේ හුදෙක් සුන්දර රූපයක් විතරක් නෙවෙයි. රංගනය සහ නර්තනයේ දේවත්වයෙන් සලකපු මහා කලාකාරිනියක්. ඇගේ සිනහව අදටත් බොලිවුඩ් රසිකයන්ගේ හදවත්වල අමරණීයයි. ඔබ මදුරි ඩික්සිත්ගේ වඩාත්ම කැමති චිත්‍රපටය මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සිනමා තොරතුරු සඳහා The Art Frame අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි නැවත හමු යමු. සුබ දවසක්.